එහෙම හිතෙන්නේ නැහැ පිටත. ලක්ෂපතියට මිලියනපතිය වෙන්න ඕනේ, මිලියනපතියට බිලියනපතිය වෙන්න ඕනේ, බිලියනපතියට ට්‍රිලියනපතිය වෙන්න ඕනේ. ඔක පල්ලෙහාට එන්න හිතෙන්නේ නැහැ කවදාවත්. හැමෝටම ඕක තමයි වෙන්න ඕනේ. හිතලා බලන්න මේ හැම හිතකම මේ වගේ ඕනකම් හදනවා කියලා කියන්න පිටින් සබාදහම කොහොමද කේට කරන්න කියලා. සබාදහම කොහොමද මෙච්චර දෙන්නේ? දැන් මේ සබාදහම මරෝ ගන්නවා අපෙන් හිතන. සබාදහම මරෝ ගන්නවා. ඔච්චර කෑම ඕනේ නැහැ පිටින්. නමුත් කෑම ගන්නවා පුදුම විදිහට ගන්නවා කෑම. ඔබ කන කෑම වලින් භාගයක් කෑම හොඳට මැති ජීවත් වෙන්න. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකේ දැන් ඔබට හැමෝටම ඇති වෙන ආහාර නිෂ්පාදනය කරනවානේ. ඒ කියන්නේ පින්වතුනි ආහාර නිෂ්පාදනයෙන් භාගයක් කළා නම් හොඳටම ඇති. නමුත් අර ආහාර නිෂ්පාදනය කරනවා පින්වතුනි කළා අතිරික්තෙකුත් තියෙනවා තව පින්වතුනි මුහුදට ගිහිල්ලා හලනවා ඒක. සබාදහම් මරෝ ගන්නවා ඒක. මිරික ගන්නවා ඒක. අවශ්‍ය නැහැ. අපරාධ ඉතින් ওই විදිහට කනකොට ආයි බේතොත් හදන්න වෙනවා ඒක. ඕකෙන් භාගයක් කෑවා නම් හොඳටම ඇති. ඒ කියන්නේ ඇඟට අවශ්‍ය ටික කෑවා නම් ඇති වෙන්නේ. රසට අවශ්‍ය ටික කන්න නැතුව. මොනවද රසට අවශ්‍ය ටික කන්න වෙනවා. එක එක જાතියව හදන්න වෙනවා.